ඊළඟට අපි බලමු 2006 වෙනි MCQ එක 2006 වෙනි MCQ එක. මේක කියනවා මෙහෙම. විශාල ගුවන් යානයක් පැයට කිලෝමීටර් 500ක සිට 505 දක්වාද මෝටර රථයක් 50 සිට 55 දක්වාද බයිසිකලයක් 5 ඉඳන් 10 දක්වාද ඒකාකාර ලෙස තොරණවීමට ගත වනුයේ එකම කාලයක් යයි සිතන්න. හරි. දැන් පහත් සඳහන් ප්‍රකාශ සලකා බලන්නලු. පළවෙනි එක කියනවා A කියන ප්‍රකාශ කියනවා සියල්ලම තොරණ එක සමානයිලු. B එක කියනවා සියල්ලම හිත කාල පරාසය තුල ගමන් කළ දුරවල් එකමලු. C එක කියනවා එක එකෙහි තොරණ සඳහා යෙදුන බල එකමලු. හරි. ප්‍රවේග වෙනස් සවාල් ටික දීලා තියෙනවා. හරි. ගුවන් යානය පළවෙනි එක. ගුවන් යානය. ගුවන් යානයේ ප්‍රවේගය වැඩි වෙන්නේ 500 පැයට කිලෝමීටර් 500 ඉඳන් 505 දක්වා. හරි. ඊළඟට මෝටර් රථය. එයාගේ ප්‍රවේගය වැඩි වෙනවා 50 ඉඳන් 55 දක්වා. හරි. ඊළඟට බයිසිකලය. බයිසිකලේ තොරණය වැඩි වෙනවලු පැයට කිලෝමීටර් එයාගේ ප්‍රවේගය වැඩි වෙනවා පැයට කිලෝමීටර් 5 ඉඳන් පැයට කිලෝමීටර් 10 දක්වා. කොහොමද කියන්නේ? ওই තොර තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ අහනවා පළවෙනි එක සියල්ලේම තොරණ සමානයිලු. තොරණය කියලා දැන් මේ හැබැයි මෙහෙම මේ ප්‍රවේග වැඩි වෙන්න ගතවන කාලය සමානයි කියලා දීලා තියෙනවා. හරිද? මේ තොරණය වැඩි වෙන්න ගතවන කාල සමානයි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු 500 ඉඳන් 505 වෙන්න ගියපු කාලේ t. මෙයාගේ ඒ කාලෙම තමයි. මෙයාගෙත් ඒ කාලෙම තමයි. තේරුණාද? ප්‍රවේග අපි මෙයාගේ තොරණය ලිව්වොත් එහෙම මෙයාගේ තොරණය ලියන්න පුළුවන් ප්‍රවේග වෙනස 505යි අඩු කිරීම 500. ඒ කියන්නේ 5යි. පැයට කිලෝමීටර් 5යි. බෙදන්න ඕන ගත වෙච්ච කාලය t. ඔක තමයි තොරණය. පැහැදිලිද? මෙයාගේ ගත්තොත් එහෙම තොරණය කියලා කියන්නේ ප්‍රවේග වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒක ප්‍රවේග වෙනස වෙදීම කාලය. හරිද? රයිට්. ඒතර මෙයාගේ තොරණය ලියන්න පුළුවන් ප්‍රවේග වෙනස 5යි. පැයට කිලෝමීටර් බෙදන්න ඕනේ ගත වෙච්ච කාලය t. හරිද? ඊළඟට බයිසිකලයත් එහෙමයි තොරණය ප්‍රවේග වෙනස 10 ඉඳන් 5යිනේ. පැයට කිලෝමීටර් 5යි ගත වෙන කාලය t. ඒ කියන්නේ මේ හැම එකේම තොරණ සමානයි. පැහැදිලිද? හැම එක්කෙනාගේම තොරණ සමානයි. ඒ හින්දා ඒ කියන ප්‍රකාශය හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන ප්‍රකාශය හරි. දෙවෙනියට බලන්න මොකද්ද කියන්නේ කියලා. දෙවෙනි ප්‍රකාශය කියනවා සියල්ලම ඉහත කාල පරාසය තුල ගමන් කළ දුරවල් එකමලු. සියල්ලම ඉහත කාල පරාසය තුල ගමන් කරපු දුරවල් එකමලු. හරි. රයිට්. තොරණය වෙන වස්තුවක් මේක මෙහෙම ගන්නත් පුළුවන්. මෙයාගේ මධ්‍යක ප්‍රවේගය වගේ. සාමාන්‍ය මධ්‍යක ප්‍රවේගය නැත්නම් සාමාන්‍ය ප්‍රවේගය මේ දෙන්න එකතු කරා දෙකෙන් බෙදුවා. මෙයාගේ මධ්‍යක ප්‍රවේගය මේ දෙන්න එකතු කරා දෙකෙන් බෙදුවා. මේ දෙන්න එකතු කරා දෙකෙන් බෙදුවා. එහෙම බැලුවාමත් මෙයාගේ ප්‍රවේශ සාමාන්‍ය ප්‍රවේගය වැඩි. මෙයාගේ සාමාන්‍ය ප්‍රවේගය ඊට වඩා ටිකක් ඊට වඩා අඩුයි. මෙයාගේ සාමාන්‍ය ප්‍රවේගය ඊටත් වඩා අඩුයි. හරිද? ඒතොර සාමාන්‍ය ප්‍රවේගය එකම කාලයන්නේ චලනය වෙලා තියෙන්නේ. ඒතොර සාමාන්‍ය ප්‍රවේගය බැලුවොත් එහෙම සාමාන්‍ය ප්‍රවේගය මෙයාගේ වැඩි ඊට වඩා මෙයාගේ අඩුයි ඊට වඩා මෙයාගේ අඩුයි. එහෙම බලපුවාම වැඩිම දුරක් මෙයා ගමන් කරන්න ඕන ප්‍රවේගය වැඩි හින්දා ඊට වඩා දුරක් මෙයාට වඩා අඩුයි මෙයාගේ දුර ඊට වඩා අඩුයි මෙයාගේ දුර. එහෙම ගන්නත් පුළුවන්. සාමාන්‍ය ප්‍රවේගයෙන් හිතලා දුර සමාන වෙන්නේ නැහැ කියන එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා දන්නවා මෙහෙම සමීකරණය. මොකද්ද? s සමානයි t. හරිද? s සමානයි u ධනමී බෙදීම 2යි t. මේ තියෙනවා සාමාන්‍ය ප්‍රවේගය කියන කාරණාව. හරි. එතකොට මෙයාගේ එකතු කරලා දෙකෙන් බෙදුවාම එන ගාන. හරිද? මෙයාගේ එකතු කරලා දෙකෙන් බෙදුවාම එන ගාන කාලෙන් කාල තුන සමානයිනේ. බලපුවාම මෙයාගේ කියන්නේ ගුවන් යානයේ ගමන් කරන දුර හුඟක් වැඩි. ඊට වඩා අඩුයි මෝටර රථයේ ගමන් කරන දුර. ඊට වඩා අඩුයි බයිසිකලයේ ගමන් කරන දුර. පැහැදිලිද? මොකද මෙයාගේ සාමාන්‍ය ප්‍රවේගය කියන සාධකය අඩුයි මෙයාගේ. පැහැදිලිද? අන්නේ කාරණාව නිසා. එතකොට අපිට දීලා තියෙන්නේ දෙවෙනි ප්‍රකාශයේ විදිහට මොකද්ද? මේ තුන් දෙනාම සියල්ලම හිත කාල පරාසය තුල ගමන් කළ දුරවල් එකමයි කියලා. ඒක වැරදි. දුරවල් එකම වෙන්නේ නැහැ. B කියන ප්‍රකාශය වැරදි. ඊළඟට C කියන ප්‍රකාශය. right.
C එකේ කියනවා එක එකෙහි තොරණ සඳහා යොදන බල එකමලු. තොරණ සඳහා යොදන බල එකමයිලු. බලමු මේ කතාව. ඔයා දන්නවා වස්තුවක් තොරණය වෙන්න නම් ඒ දිශාවට සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා. වස්තුවක් තොරණය වෙන්න නම් ඒ දිශාවට සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා. ඒතොර මෙයාගේ සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා. එහි තොරණය වෙනවනේ. මෙයාගේ සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා. يعني ගුවන් යානයේ සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා, මෝටර රථයටත් තියෙනවා, බයිසිකලයටත් තියෙනවා. අහන්නේ මේකේ C කියන ප්‍රකාශය කියන්නේ ඔය බල තුන සමානයි කියලා. ඔයා දන්නවා සම්ප්‍රයුක්ත බලය F සමානයි ma ගෙන් ලියන්න පුළුවන්. හරි. මෙයා සමාන බව ඇත්ත. හැබැයි ස්කන්ධය මේ තුනේ අසමානයි. මොකේද ස්කන්ධය වැඩිම? ගුවන් යානයේ ස්කන්ධය වැඩි. ඒ හින්දා එයාගේ සම්ප්‍රයුක්ත බලය වැඩි. මෝටර රථයේ ගුවන් යානයට සාපේක්ෂව අඩුයි. ඒ නිසා එයාගේ බලය අඩු වෙනවා. ඊටත් වඩා අඩුයි බයිසිකලේ. පැහැදිලිද? ඒ හින්දා බලය එන්නේ පල්ලෙහාට අඩු වෙගෙන යනවා. පැහැදිලිද? එහෙම බලපුවාම අපට තුන්වෙනි C ප්‍රකාශය කියන්නේ එයාගේ බල සමානයි. සම්ප්‍රයුක්ත බලය සමානයි කියලා ඒකත් වැරදි. ඒ නිසා මේකේ හරි ප්‍රකාශය විදිහට ගන්න පුළුවන් ඒ පමණි. හරිද? ඒ කියන ප්‍රකාශය පමණි. එහෙම බලපුවාම 2006 24 වෙනි MCQ එකට උත්තරේ 1 කියලා තමයි බාර ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ බලමු. මේක 2007 22 වෙනි ප්‍රශ්නේ. 2007 22. කියන රූපේ පෙන්න ඇති B බෝලය V වේගයෙන් තිරස්ව ප්‍රක්ෂේපණය කරන ලද අතර එම මොහොතේම ඒ බෝලය නිශ්චලතාවයේ සිට සිරස්ව වැටෙන්නට සලස්වන ලදී. පහස් සඳහන් ප්‍රකාශ වලින් කුමක් සත්‍යද? මේ කියන වාත ප්‍රතිරෝධයෙන් නොසලකා හරින්න කියලා. හරිද? වාත ප්‍රතිරෝධයෙන් නොසලකා හරින්න කියන්නේ එතකොට ත්වරණය අඩු වෙනවා. ඒ කාරණාව සලකන්න එපා කියලා කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා මෙයාගේ ඊට වඩා වැඩි වේගයෙන් පළමුව ඒ පොළොවට ළඟා වේ. ඒ කියන්නේ මේ කතාවේදී මේ දෙන්නෙන් කවුද මුලින්ම පොළොවට ළඟා වෙන්නේ කියන කාරණාව සහ ඒ ළඟා වෙන පොළොවට ළඟා වෙනකොට එයාගේ ප්‍රවේගය ගැන තමයි චෙක් කරලා තියෙන්නේ. අපි බලමු. හරිද? මේ ඒ කියන කෙනා නිශ්චලතාවයෙන් වැටෙන්න අතහරිනවා. එතකොට තියෙන්නේ ගුරුත්වයේ යටතේ සිරස් චලිතයක්. පැහැදිලිද? මේ කියන කෙනාට තියෙන ගුරුත්වයේ යටතේ සිරස් චලිතයක්. හරිද? B කියන කෙනා එයාත් මෙතන ඉඳන්ම තමයි ප්‍රක්ෂේපණය කරන්නේ. හැබැයි එයාට තියෙනවා තිරස් ප්‍රවේගයක්. හරිද? V කියලා තිරස් ප්‍රවේගයක් තියෙනවා මේ B. හරිද? වැටෙන්නේ එයාගේ පතේ වෙන්නේ පරාවලයක පතය. ප්‍රක්ෂිප්තයක් නේ. පරාවලයක පතේ කියන්නේ. තේරුණාද? රයිට්. ඔයන් අහනවා මේ දෙන්නෙන් කවුද මුලින්ම වැටෙන්නේ සහ දෙන්නෙන් කවුද මුලින්ම එන්නේ පොළවට සහ ඊළඟට වැටෙන වෙලාවේ කාගේද ප්‍රවේගය වැඩි කියන කාරණාව අහනවා. හරිද? මම මුලින්ම ප්‍රක්ෂිප්තය වෙනම සලකන්න. ඔයා දන්නවා ප්‍රක්ෂිප්තයක් කියලා කියන්නේ ඒ ප්‍රක්ෂිප්තයේ තියෙනවා ගුරුත්වය යටතේ සිරස් චලිතයක් සහ තිරස් දිශාවට චලිතයක්. ඒ කියන්නේ චලිත දෙකක් එකතු වෙලා තමයි ප්‍රක්ෂිප්තය හැදිලා තියෙන්නේ. හරිද? ඒතකොට ඇත්තටම ගත්තොත් මෙයාගේ මේ මේ ප්‍රක්ෂිප්තේ චලිත දෙකයි. එකක් සිරස් චලිතය. අනික් එක තිරස් චලිතය. තේරුණාද? තිරස් චලිතය. දැන් මෙයාගේ සිරස් චලිතය සලකනකොට පල්ලහැට සිරස් චලිතය. සිරස් දිශාවට ප්‍රවේගයක් නැහැ. පැහැදිලිද? සිරස් දිශාවට ප්‍රවේගයක් නැහැ. u සමානයි බිඳුවයි. හරිද? සිරස් දිශාව චලිතය ගත්තොත් මෙයා ගුරුත්වය යටතේ චලිතයක්. ඒ හින්දා ත්වරණය කීයද? g තමයි. ත්වරණය g. හරිද? ඊළඟට තිරස් චලිතය ගත්තොත් එහෙම තිරස් චලිතේ තිරස් දිශාවට ප්‍රවේගයක් තියෙනවා. ආරම්භක ප්‍රවේගයක් තියෙනවා. තේරුණාද? තිරස් දිශාවට ප්‍රවේගයක් තියෙනවා මේ තියෙන්නේ. හැබැයි ඒ පැත්තට ත්වරණයක් තියෙනවද? නැහැ. ඒ පැත්තට ත්වරණයක් නැහැ. පැහැදිලිද? රයිට්. ඔන්න ඔය කාරණාව ප්‍රක්ෂිප්තය මම මේව තීරණය කරනකොට කරනවා. හොඳේ. මේ වගේ ගණන් මම පොඩි පැහැදිලි කිරීමක් එක්ක යන්න. රයිට්. එතකොට මෙහා පල්ලහැට වැටෙනකොට අපි දාමු. මම මේ කතා කරන්නේ දැන් A කියන චලිතය. A කියන කෙනා කොහොමද ගුරුත්වය යටතේ පල්ලහැට වැටෙන්නේ? හරිද? මේ දෙන්නම එක මුස අපි H කියන මුස ගමු. එතකොට මම මේ කතාව දැන් මකලා දානවා. හරිද? මේ කතාව පැහැදිලිනේ. රයිට්. එතකොට A කියන කෙනා ගත්තොත් මම Aට දානවා මෙහෙම. පල්ලහැටින් දුර h නිශ්චලතාවයෙන් ගමන් කරන හින්දා ut පාට් එක බිඳුවයි. පල්ලහැයි ත්වරණය ගුරුත්ව ත්වරණය. කාලය
T හරිද? එතකොට T වාට එනවා කොහොමද? දෙකක් h බෙදීම g කියලා. මම මේක ඔයාලට පෙන්වන්නේ මම මේක ඔයාලට සමීකරණ වලින් පෙන්වන්නේ. හරිද? ඇත්තටම මේ අවසාන මම නිගමනය කියන්නේ ප්‍රතිඵලය කියනවා. මේ ප්‍රතිඵලය කියනකොට ඒක සාමාන්‍යයෙන් ඔයාලට පැහැදිලිවම තියරිය කියන්නේ සමීකරණ දාන්න ඕනේ නැහැ. අයිඩියා එකෙන් ගන්න පුළුවන්. නමුත් මේක මම ඩිස්කෂන් එකක් යන්නේ. ඒ හින්දා මම මෙහෙම කරලා පෙන්වන්න ඕනේ. ඒ නිසා තමයි කරලා පෙන්වන්නේ. හරි? එතකොට ඒ කියන කෙනා පල්ලෙහාට එන්න ගත වන කාලය 2 බෙදීම g. පැහැදිලිද? right. මම ඊට b ගේ බීට එයාගේ සිරස් චලිතයට පහළට s සමානයි ut ධන භාගයක් kt වර්ගය කියන සමීකරණය දානවා. මෙයාගේ චලිත දෙකක් තියෙනවා. එකක් තිරස් චලිතය අනික එක සිරස් චලිතය. මෙයාගේ සිරස් චලිතය පල්ලෙහාට සමාන ut ධන භාගයක් kt වර්ගය දානවා. s කියාගේ පල්ලෙහාට වැටෙනවා s තමයි. හරිද? එයාගේ තිරස් මේ සිරස් ප්‍රවේගය කීයද? මෙයාගේ සිරස් ප්‍රවේගය බිඳුවයි. හරි තිරස්ට විතරයි ප්‍රවේගයක් තියෙන්නේ. ඒතකොට මේක බිඳුවයි. ධන භාගයයි g කාලය t වර්ගය. මේ වෙලාවේ t a කියලා ගමු. a ගේ කාලය නෙමෙයි. t a මෙයා t b කියලා ගමු. එතකොට t b කාට ලියන්න පුළුවන් මොකද්ද? 2h බෙදීම g ම තමයි. බලන්න. අවස්ථා දෙකේදීම කාල සමානයි නේද? ඒ කියන්නේ A කියන කෙනා පොළොවට එන්න ගත වන කාලයයි B කියන කෙනා පොළොවට එන්න ගත වන කාලයයි සමානයි කියලා ඉල්ල තියෙනවා. හරිද? right. ඇත්තටම ඕකේ. අවස්ථා දෙකේම මොනවා සමානයිද? අවස්ථා දෙකේම ආරම්භක ප්‍රවේගය සමානයි. ආරම්භක ප්‍රවේගය නිශ්චලතාවයෙන් පටන් ගන්න. මෙයාගේ සිරස් චලිතයත් බිඳුවයි මෙයාගේ සිරස් චලිතයත් බිඳුවයි. ඒතර S සමාන ut සමීකරණයට අනුව බලපුවාම පැහැදිලිවම තේරෙනවා මෙයා පල්ලෙහාට මේ දෙන්නම එකම වෙලාවේ පල්ලෙහාට වැටෙන්නේ. තේරුණාද? එකම කාලයට පල්ලෙහාට වෙන්නේ. කමන්නේ දැන් අපි උත්තර අරගෙන පෙන්නනවා. හරි? right. ඊළඟට අහනවා මෙයා පල්ලෙහාට වැටෙනකොට ප්‍රවේගය ගැන. මෙයා පහළට වැටෙනකොට මෙයා සතුව තියෙනවා v සමාන u ධන ඊට දාලා හොයාගන්න පුළුවන් ප්‍රවේගය. මෙයාගේ මෙන්න මේ b කියන වස්තුව පල්ලෙහාට වැටෙනකොට මෙයා සතුව සිරස් චලිතයේ හින්දා පල්ලෙහාට වැටෙනකොට හම්බ වෙන ප්‍රවේගයක් තියෙනවා. ඊට අමතරව තව ප්‍රවේගයක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ තිරස් ප්‍රවේගය තියෙනවා. මෙයා තිරස් දිශාවට ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන්නේ. ඇයි ඒ? ත්වරණයක් නැහැ. ත්වරණයක් තිබ්බේ නැහැ. ඒ නිසා ඒකාකාර ප්‍රවේගයෙන් මෙයා චලනය වෙන්නේ. ඒතකොට ඒ ප්‍රවේගයේ v කියන ප්‍රවේගය තියෙනවා. පැහැදිලිද? ඒතකොට මෙයාගේ මෙතන සංප්‍රයුක්ත ප්‍රවේගයක් එනවා. මම මේක ඕනනම් තව ටිකක් පැහැදිලි වෙන්න අදින්නම්. හරි. මෙන්න මෙයාට පල්ලෙහාට තියෙනවා සිරස් චලිතය නිසා හම්බ වෙන ප්‍රවේගයක්. ඒ ප්‍රවේගය මෙන්න මේකට සමානයි. මම v නෝට් කියලා ගන්නම්. ඒ ප්‍රවේගය මේකට සමානයි. හරිද? මෙතන v නෝට් කියන ප්‍රවේගයක් තියෙනවා. මේ පැත්තට ඔය ආපු ඒකාකාර ප්‍රවේගයෙන් තරණයක් නැහැ. ඒ නිසා v කියන ප්‍රවේගය තියෙනවා. ඒතර මේ පැත්තට මෙයාට සංප්‍රයුක්ත ඩෑෂ් කියන ප්‍රවේගයක් තියෙනවා. පැහැදිලිද? ඒතර මෙයාට තියෙන පල්ලෙහාට එනකොට v නෝට් ප්‍රවේගය විතරයි. මෙයාට ඊට වඩා වැඩි ප්‍රවේගයක් තියෙනවා. තේරුණාද? එතකොට අපිට මොකද්ද කියන්න පුළුවන්? දෙන්නම එකම වෙලාවේ තමයි පොළොවේ පතිත වෙන්නේ. හැබැයි මෙයාගේ ප්‍රවේගයට වඩා ඒගේ ප්‍රවේගය B ගේ ප්‍රවේගය විශාලත්වයෙන් වැඩි කියන එක කියන්න පුළුවන්. ඕක තමයි පිළිතුර වෙන්න ඕනේ. right. එතකොට පිළිතුර විදිහට බාර ගන්න පුළුවන් පස්වෙනි පිළිතුර A සහ B දෙකම එකම මොහොතේ පොළොවට ළඟා වෙන නමුත් B හි වේගය ඊට වඩා වැඩි කියන පිළිතුර තමයි බාර ගන්න වෙන්නේ. එතකොට 2007 22 වෙනි MCQ එකට උත්තරේ 5 කියලා තමයි බාර ගන්න පුළුවන්. 2007 22 වෙනි MCQ එකට උත්තරේ 5. ඊළඟ ප්‍රශ්න බලමු. ඊළඟ 2008 16 වෙනි MCQ එක 2008 16 වෙනි MCQ එක. මේ කියන අංශුක චලිතය සඳහා කාලය ඉදිරියෙන් විස්ථාපනයේ වක්‍රයේ රූපේ පෙන්වා ඇත. එහි චලිතය පිළිබඳව කර ඇති පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්නලු. හරිද? විස්ථාපන කාල ප්‍රස්ථාරය අපිට දීලා තියෙනවා. මම ඒක අඳ ගන්නවා. ස්ටී ප්‍රස්ථාරය. ස්ටී ප්‍රස්ථාරය. හරි. මේක T1 මේක T නෝට් පටන් ගන්න තැන T නෝට් මේක T1 මේක T2 මෙයා T3 මෙයා T4 හරි විස්ථාපන කාල පස්වරයක් දීලා තියෙනවා බලමු මොකද්ද ප්‍රකාශ කියන්නේ පළවෙනි ප්‍රකාශ කියන්නේ T නෝට් සහ T1 අතර කාලය තුලදී අංශුව නියත ත්වරණයකින් ගමන් කරන අතර T2 සහ
T2 සහ T3 ඒ නියත ප්‍රවේගයෙන් ගමන් කරනු ලබයි. මේ විස්ථාපන කාල පස්ථාරයක්. ප්‍රවේග කාල පස්ථාරයක නම් මෙයා තොරණයෙන් ගමන් කරනවා. මේ මොකද්ද තියෙන්නේ ඇත්තට? විස්ථාපන කාල පස්ථාරයේ මේ මොකද්ද තියෙන්නේ? ප්‍රවේගයක් වෙන නිරූපණය කරනවා. පැහැදිලිද? විස්ථාපන කාල පස්ථාරයේ මේක තමයි ප්‍රවේගයක්. විස්ථාපන එන්න වැඩි වෙලා ඒකාකාරව වැඩි වෙලා විස්ථාපන. ඒ නිසා මේක නියත ප්‍රවේගයක් කියලා කියනවා. ධන නියත ප්‍රවේගයක් මේ තියෙන්නේ. විස්ථාපන කාල පස්ථාරය. ඒ නිසා ඒ කියන ප්‍රකාශය බලනකොටම වැරදි. හරි. ඒ බලනකොටම වැරදි. ඒ වැරදි. B ප්‍රකාශය බලමු. කාලයේ T4 හිදී අංශු නිශ්චලතාවයට පැමිණෙනවා. හිදී අංශු නිශ්චලතාවයට පැමිණෙනවා. නිශ්චල වෙනවා නම් ප්‍රවේග බිඳුවක් වෙනවා. නිශ්චලයි නම් ප්‍රවේග බිඳුවයි. දැන් මෙන්න මේ වෙලාවේදී මෙයාගේ අනුක්‍රමණයක් තියෙනවනේ යාට. අනුක්‍රමණයක් තියෙනවනේ. හැබැයි මේ වෙලාවේදී මොකක්ද වෙලා තියෙන්නේ? පටන් ගත්ත තැනටම ඇවිල්ලා විස්ථාපන කාල පස්ථානේ. ඉස්සරහට ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා ඊට පස්සේ නැවතිලා ඉඳලා ඊට පස්සේ ආය අනිත් පැත්තට ඇවිල්ලා. ආයෙත් හිටපු තැනටම ඇවිල්ලා තියෙන්නේ මේ. තේරෙනවද? හිටපු තැනටම ඇවිල්ලා තියෙන්නේ. හැබැයි හිටපු තැනටම ආවා කියලා එයාගේ එයා මේ මොකද්ද මේ නිශ්චලයි කියලා ගන්න පුළුවන්ද? බෑ. එයා නිශ්චලයි කියලා ගන්න බෑ. T4 හිදී නිශ්චලතාවයට පත් වෙනවා කියලා ගන්න බෑ. ඇයි ප්‍රවේගයක් තියෙනවා මෙයාට මේ වෙලාවේ. තේරුණා? අපි ඇඳලා තියෙන මෙතන යනකම් විතරයි. පැහැදිලිද? අපේ ඉඳන් ඉස්සරහට ගියා ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා හරියට මෙතනින් එනවා. මෙතනට එනකොට ප්‍රවේගයකින් මෙතනට ආපු ගමන් චලිතය එච්චරයි විස්තර කරලා තියෙන්නේ එච්චරයි. හැබැයි නිශ්චලතාවයට පත් වෙනවා කියන්න බෑ. නිශ්චලතාවයට පත් වෙනවා නම් අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනද? යාගේ ප්‍රවේගය බිඳුවක් වෙනවා. මෙතන ප්‍රවේගය බිඳුවයි කියලා කියන්න බෑ. පැහැදිලිද? මෙතන අනුක්‍රමණයක් තියෙනවා. අනුක්‍රමණයක් තියෙනවා කියන්නේ මෙතන ප්‍රවේගයක් තියෙනවා. පැහැදිලිද? රයිට්. ඒතර B කියන ප්‍රකාශයත් වරදි. Bත් වරදිනවා. පැහැදිලිද? B කියන ප්‍රකාශයත් වරදිනවා. ඊළඟට බලන්න C. C එකේ කියනවා T0 T4. T0 සහ T4 කාල පරාසය තුළදී අංශුව ගමන් කරන ලද සම්පූර්ණ ST වක්‍රයේ යට වර්ගඵලය සමානයිලු. සම්පූර්ණ දුර ST වක්‍රයේ යට වර්ගඵලයෙන් සමානයිලු. මේක විස්ථාපන කාල පස්ථාරයක්. විස්ථාපන කාල පස්ථාරයේ වර්ගඵලයෙන් කිසිම දෙකක් කියවෙන්නේ නැහැ. කිසිම භෞතික රාශියක් කියවෙන්නේ නැහැ. පැහැදිලිද? මේ ප්‍රවේග කාල පස්ථාරයේ. ප්‍රවේග කාල පස්ථාරයේ මේ ප්‍රස්ථාරයේ යට වෙන වර්ගඵලයෙන් අපිට විස්ථාපනය හම්බ වෙනවා. මේ හැබැයි විස්ථාපන කාල පස්ථාරයේ වර්ගඵලයෙන් මොකොත් හම්බෙන්නේ නැහැ. භෞතික රාශියක් නැහැ. හරිද? එතකොට අපිට පැහැදිලිවම කියන්න පුළුවන් C ප්‍රකාශයත් වරදිනවා. A වැරදි, B වැරදි, C වැරදි. ඒ හින්දා 2008 16 වෙනි MCQ එකට උත්තරේ 5 කියලා තමයි බාර ගන්න වෙන්නේ. 2008 16 වෙනි MCQ ට උත්තරේ 5. ප්‍රශ්න බලමු. 2009 17 වෙනි MCQ එක. 2009 17 වෙනි MCQ එක. මේකේ කියනවා පුද්ගලයෙක් යම් උසක සිට වස්තුවක් අතහරින මොහොතේම තවත් වස්තුවක් සිරස්ව පහළට විසි කරනවා. පහත් දක්වා ඇති කොමන පස්ථාරයේ මගින් වස්තු දෙක සඳහා ප්‍රවේග කාල වක්‍ර වඩාත් හොඳින් නිරූපණය කරයිද? A වක්‍රයේ අතහරින ලද වස්තුව නිරූපණය කරන අතර B වක්‍රයේ විසි කරන ලද වස්තුව නිරූපණය කරනවා. එක වස්තුවක් අතහරිනවා. අතහරිනවා කියන එකේ තේරුම මෙහෙම වෙලා අතහරිනවා. අතහරිනවා කියලා කියන්නේ එයා නිශ්චලතාවයෙන් තමයි අතහරින්නේ. පැහැදිලිද? ප්‍රවේගයකින් විසි කරනවා. විසි කරනවා කියන්නේ යට ආරම්භයේදී චලිතය පටන් ගන්නකොට ප්‍රවේගයක් තියෙනවා. ඕක තමයි ওই දෙකේ වෙනස. වස්තුවක් තියෙනවා. එයා නිශ්චලතාවයෙන් ගමන් අරඹනවා. නිශ්චලතාවයෙන් වැටෙනවා. තව වස්තුවක් තියෙනවා. එයාට ප්‍රවේගයක් තියෙනවා පටන් ගන්නකොට. හරිද? ඔය මොනවා කරත් මෙයා ගුරුත්වයේ යටතේ නම් චලිත කරේ. එයාගේ ත්වරණය මොකද්ද? ගුරුත්වද ත්වරණයම තමයි. 10ම තමයි. පැහැදිලිද? මේ දෙන්නගේම ත්වරණ ගුරුත්වජ ත්වරණ තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිද? විසි කරත් එකයි. කොච්චර වේගයෙන් විසි කරත් ගුරුත්වයේ යටතේ එයා ඇදලා ගන්න ත්වරණය 10ම තමයි. පැහැදිලිද? ඕක ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවයෙන් එන එකක්. ඒ හින්දා ඒක මොන දේ කරත් මෙයාගේ ගුරුත්ව ත්වරණය 10ම තමයි. පැහැදිලි? ත්වරණය වෙනස් කර වැඩි කරන්න බෑ ඊට වඩා. හරිද? ගුරුත්වයට තැන වැටෙන්නේ අනිවාර්යෙන් ත්වරණය 10යි. එතකොට අහන්න VT ප්‍රස්ථාරයනේ. VT ප්‍රස්ථාරය. එතකොට ත්වරණය නිරූපණය මොකක්ද? අනුක්‍රමණය. එතකොට VT ප්‍රස්ථාරයේ අවස්ථා දෙකේම මම දන්නවා VT ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් තමයි මොකක් හම්බෙන්නේද? ත්වරණය හම්බෙන්නේ. දැන් මේ දෙන්නගෙම ත්වරණ සමානයි. ත්වරණ සමානයි නම් මේ දෙන්නම සමානයි. එයාලගේ අනුක්‍රමණ සමාන වෙන්න ඕන. අනුක්‍රමණ වෙනසක් වෙන්න බෑ. මේ දෙන්නගේ අනුක්‍රමණ සමානයි. එතකොට මේ උත්තර පහ බලපු ගමන් එක උත්තරයක විතරයි අනුක්‍රමණ සමාන වෙන්නේ. පළවෙනි උත්තරේ. එහෙම උත්තරේ ගන්නත් පුළුවන්. හරිද? එහෙම නැත්නම් අපි තව ටිකක් විස්තර කරොත් එහෙම. ප්‍රවේග කාල පස්ථාරයනේ. ප්‍රවේග කාල පස්ථාරය. මෙයා නිශ්චලතාවයේ ත්වරණය වෙන්නේ. නිශ්චල ත්වරණය මෙහෙම නිරූපණය කරන්න.
නිශ්චලතාවය නම් තොරණ වෙන්නේ. මෙයා පටන් ගත්තාම මෙයාට ප්‍රවේගයක් තියෙනවා. මොකක් හරි ප්‍රවේගයක් අපි v කියලා ගමු. එතන ඉඳන් තමයි යා තොරණ වෙන්නේ. මේ දෙන්නා සමාන්තර රේඛා වෙන්න ඕනේ. පැහැදිලිද? සමාන්තර රේඛා දෙකක් වෙන්නේ. ඇයි ඒ? මෙයාගේ අනුක්‍රමණයෙන් හම්බෙන්නේ ගුරුත්ව ත්වරණය. මෙයාගේ අනුක්‍රමණයෙන් හම්බෙන්නේ ගුරුත්ව ත්වරණය. තේරෙනවද? ඒ නිසා. එහෙන් බලපුවාම 2009 17 වෙනි MCQ එකට උත්තරේ 1 කියලා තමයි බාර ගන්න පුළුවන්. 2009 17ට උත්තරේ 1. ඊළඟ ප්‍රශ්න බලමු. ඊළඟ ඇවිල්ලා 2011 නිව් සිලබස් එකේ 15 වෙනි MCQ එක. 2011 නිව් සිලබස් එකේ 15 වෙනි MCQ එක. මේක කියනවා මෙහෙම. අංශුවක චලිතය සඳහා ප්‍රවේග කාල පස්ථාරයේ රූපය පෙන්වා ඇත. ඒට අදාළ විස්ථාපන කාල පස්ථාරය අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕනේ. හරිද? මේ වගේ දේවල් අනිවාර්යෙන් පුළුවන් වෙන්න. රයිට්. ප්‍රවේග කාල පස්ථාරය දීලා තියෙනවා. VT මෙහෙම ඇවිල්ලා නිශ්චල විඳ එකක් තමයි තියෙන්නේ. පේන විදිහට අනුක්‍රමණ සමානයි රූපේ තියෙන විදිහට. හරි. ඔයාට අදාළ විස්ථාපන කාල පස්ථාරය. විස්ථාපන කාල පස්ථාරය. හරිද? අහනවා. මේ තියෙන මොකද්ද? මේ තියෙන මන්දනය. මේ තියෙන මන්දනය. මේ තියෙන මොකද්ද? මේ තියෙන නිශ්චලතාවය. හොඳේ. මේ තියෙන නිශ්චලතාවය. මේ තියෙන්නේ මොකක්ද? ත්වරණයක්. පැහැදිලිද? ත්වරණයක් ඔය තියෙන්නේ. ඔය ටික ලකුණු කරන්න තියෙන්නේ. මන්දනයේ ලකුණු වෙන්නේ මෙතන ඉඳන් මෙහෙම. නිශ්චලතාවය නම් යම්කිසි විස්ථාපනයක් ගිහිල්ලා නිශ්චල වෙන්න ඕනේ. පැහැදිලිද? නිශ්චල වෙලා ඊළඟට තොරණ වෙන එක. ඔන්න ඔය විදිහට ප්‍රස්තාරය දෙන්න. මේවා ලොකුවට කතා කරන්න දේවල් නෙමෙයි. හරිද? ප්‍රවේගය ප්‍රණය වෙනවා කියලා කියන්නේ අනුක්‍රමණයෙන් එන්න වැඩි වෙනවා. ප්‍රවේගයෙන් එන්න වැඩි වෙනවා. ඒ නිසා අනුක්‍රමණය මෙයාගෙන් එන්න වැඩි වෙනවා. රයිට්. ඔන්න ඔය කාරණා ටික තේරෙන්න ඕනේ. හරි. එතකොට බලන්න 2011 නිව් සිලබස් එකේ 15 වෙනි MCQ එකට උත්තරේ 5 කියලා තමයි බාර ගන්න වෙන්නේ. බලමු. ඊළඟ 2011 ඕල් සිලබස් එකේ පරණ නිර්දේශයේ 19 වෙනි MCQ එක. 2011 පරණ නිර්දේශයේ 19 වෙනි MCQ එක. මේක කියනවා මෙහෙම. කාලයේ T සමග වස්තුවක ප්‍රවේගයේ v විචලනය වන ආකාරයේ රූපය පෙන්වලා තියෙනවා. මීට අනුරූප වස්තුවේ විස්ථාපන කාල පස්ථාරය වඩාත්ම හොඳින් නිරූපණය කරන්නේ. ප්‍රවේග කාල පස්ථාරය දීලා තියෙනවා විස්ථාපන කාල පස්ථාරය. මේක අපි කෙලවරින් අඳගමු. මේක v මේක t. මෙහෙම එකක් කියන්න. මේ හරියට t නෝට් කියලා දීලා තියෙනවා. මේක t නෝට්. හරි මේක ඔහොම දීලා තියෙනවා. රයිට්. මේකට අදාළ විස්ථාපන කාල පස්ථාරය අඳින්න කියලා තියෙනවා. විස්ථාපන කාල පස්ථාරය. රයිට්. මෙයාගේ කතන්දරේ පැහැදිලි කරන්න පොඩ්ඩක්. කතන්දරේ බලමු. මෙතනින් එහාටත් තොරණයක් වෙන්නේ. මේ කතාව පැහැදිලි කරන්න බලන්න. හරිද? මේ වෙලාවේ මේකේ මෙතන ඉඳන් ප්‍රවේගය අඩු කරගෙන එනවා. අඩු කරගෙන එනවා. ඒ කියන්නේ මන්දණයෙන් එනවා. මෙතන ඉඳන් මන්දණයෙන් එන්නේ. මන්දණයෙන් ඇවිල්ලා තොරණේ වෙන එකක් තියෙනවා. හරිද? මන්දණයෙන් ආවා තොරණේ වුණා. එයි ප්‍රවේගය අඩු කරගෙන ඇවිල්ලා ප්‍රවේගය අඩු වෙනවනේ. ප්‍රවේගය අඩු වෙනවා. ප්‍රවේගය අඩු වෙනවා කියන්නේ මන්දණය වෙනවා. මන්දණය වෙනවා මෙතනින් එහාට ප්‍රවේගය වැඩි වෙනවා. ඒ කියන්නේ තොරණේ වෙනවා. පැහැදිලිද? එතන මන්දනයේ තොරණේ කියන හරිද? ඒ මන්දනයේ තොරණේ කියන ප්‍රස්ථාරයක් කියනවා. දැන් මේ ප්‍රස්ථාර පහෙන් බලපුවාම විස්ථාපන කාල ප්‍රස්ථාරයේ මුලින්ම මන්දනයේ තියලා ඊළඟට තොරණේ තියෙන ප්‍රස්ථාරයක් තියෙන දෙක විතරයි. හරිද? ඒ කියන්නේ මේක ඇවිල්ලා S මේක ඇවිල්ලා T. ඒතකොට මුලින්ම මන්දනය ඊළඟට මේ තියෙන මන්දනෙන් දෙන්න අනුක්‍රමණය අඩු වෙනවා. මේ තියෙන එන්නෙන්ද අනුක්‍රමණය අඩු වෙනවා. මේ තියෙන එන්නෙන්ද අනුක්‍රමණය වැඩි වෙනවා. පැහැදිලිද? මේකේ තියෙන මන්දනයේ කොටස මේ තියෙන ඔය කියන තොරණයේ කොටස. පැහැදිලිද? මේ මෙයාගේ දිශාව ගැන, ඒ කියන්නේ නිරීක්ෂකයා ඉන්න තැන ගැන ඒ මුකුත් සඳහන් කරන්නේ නැතුව ගත්තොත් මේ ප්‍රස්ථාරය එන්නේ. හරිද? නිරීක්ෂකයා ඉන්නේ කොහෙද දාලා නැහැ. මුකුත් දාලා නැහැ. මේ කෑල්ල මන්දනයක්, මේ කෑල්ල තොරණයක්. ඒ කාරණාව තමයි වෙන්නේ. හරිද? එහෙම නැතුව නිරීක්ෂක ඉන්න තැනත් එක්ක බැලුවොත් හරිද? මේක මේ කතාව අපි පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරොත් එහෙම පිටිපස්සේ ඉඳන් එනවා. පිටිපස්සේ ඉඳන් මොකක්ද එන්නේ? මන්දනයකින් එනවා.
හරිද? මන්දරයෙන් ඇවිල්ලා නිරීක්ෂක පහු කරලා ඉස්සරහට තොරණේ වෙනවා. ඔය කතාවනේ මෙතන තියෙන්නේ. ඔය කතාව මෙතන තියෙන්නේ. එතකොට නිරීක්ෂණයේ ඉඳන් පල්ලෙහා ඉඳන් මේවා වෙනවා ඉස්සරහට යනවා. එහෙම බැලුවොත් ඔය කාර්යය මෙහෙම අඳින්නත් පුළුවන්. හරිද? මෙහෙම අඳින්නත් පුළුවන්. ඒ කියන්නේ පටන් ගන්නකොට නිරීක්ෂකයා ඉන්නේ කොහෙද? මොකක් හරි විස්ථාපනයක් තියෙනවා නිරීක්ෂකයාට. පැහැදිලිද? පටන් ගන්නකොට මොකක් හරි මේකක් තියෙනවා. එතනින් පස්සේ එතනකන් එයා මොකක් මන්දරෙන් එනවා. මන්දරෙන් ඇවිල්ලා එතනින් පස්සේ තොරණේ වෙනවා. ඔන්න ඔය කාරණාව වැඳෙන්න ඕනේ. පැහැදිලිද? ඒක මේ උත්තරේ නෑ. හරිද? මේ ප්‍රශ්න මේ කියන්නේ මේකට උත්තරයක් විදිහට හරි. තොර S හරිද? ඒක විස්ථාපන වුණා ඍණ කියලා ගන්නත් පුළුවන් ධන කියලා ගන්නත් පුළුවන්. මම ධන හැන්දොත් නිරීක්ෂකයා තමන් ගාවට එන්නේ. හරිද? මන්දරෙන් එනවා. තමන් ගාවට ඇවිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙ තොරණේ වෙන සීන් නෑ නේද? ආයෙ තොරණේ වෙන සීන් නැත්. එතකොට තමන් ගාවට එනවා. තමන් ගාවට ඇවිල්ලා ආයෙ තොරණේ වෙනවා. හරිද? මෙතනින් මන්දරෙන් එන්නේ. එන්න කෝණය අඩු වෙනවා. මෙතනින් ආයෙ තොරණේ වෙනවා. පැහැදිලිද? එන්න කෝණය වැඩි වෙනවා. ඒතර මේ වගේ පිළිතුරක් තමයි ඇත්තටම තියෙන්න ඕන. ඔය වගේ පිළිතුරක් නැහැ. එහෙම නැතුව අපි හිතමු මෙහෙම ගත්තා කියලා. විස්ථාපනය කාලෙත් එක්ක. ඍණ ඉඳන් ගත්තා කියලා හිතන්න. විස්ථාපනය එන්න අඩු වෙන්න ඕන. අඩු වුණාට අනුක්‍රමණය මොකක් වෙන්න ඕන? අනුක්‍රමණය මෙහෙම වෙන්න ඕන. ඔන්න ඔහොම තියෙන්නත් ඕන. ඒක මෙහෙම ඉඳන් මන්දලේ. ඔය පිළිතුරු දෙක මේකේ නැහැ. පැහැදිලිද? ඔන්න ඔය පිළිතුරු දෙක තමයි ඇත්තටම එන්න ඕන පිළිතුරු දෙක. මේක විස්ථාපනය ඉස්සරහ ධන කියලා ගත්තොත් එහෙම මේ තියෙන පිටිපස්සේ ඉඳන් අපි ඍණ කියලා ගත්තොත් මෙහෙම වෙන්නේ. හරිද? පිටිපස්සේ කියන එක ධන කියලා ගත්තොත් මේ උත්තරේ එනවා. පිටිපස්සේ තියෙන එක ඍණ කියලා ගත්තොත් මේ උත්තරේ එනවා. එතකොට මේ උත්තර දෙක තමයි ඇත්තටම දිශාවයි ඔක්කොම සලකලා ගත්තොත් එන්න ඕන උත්තරේ. හැබැයි ඒක දීලා නැහැ මේ ප්‍රශ්නේ. හරිද? මේ ප්‍රස්තාරය ඒක නැහැ. මේ ප්‍රස්තාරය නැති නිසා ඒවා මුකුත් නැතුව ඒ කියන්නේ දිශාව සැලකුවේ නැති වුණොත් මෙතන තියෙන මන්දනය මෙතන තියෙන තොරණ. තේරුණාද? මෙතන තියෙන මන්දනය තොරණ. අන්න ඒක බලපුවාම වඩාත්ම නිවැරදි පිළිතුර මේක විදිහට ගන්න පුළුවන්. තේරුණාද? වෙන උත්තර ගහන්න බෑනේ. ඉතින් වෙන උත්තර කොහොමවත් වැරදිනේ. හරිද? ඊට පස්සේ කියන්නේ අඩු ගන්න මේකේ තියෙන ලක්ෂණ දෙක තියෙන උත්තරේ ගත්තොත් මේක තමයි ගන්න වෙන්නේ. හැබැයි හැම ලක්ෂණේම දාලා දිශාවත් එක්කත් මේ සම්බන්ධ කරලා ගත්තොත් මේ උත්තරේ තමයි යන්න වෙන්නේ. තේරුණාද? මේ උත්තරේ තමයි යන්න වෙන්නේ. රයිට්. එතකොට 2011 පැරණි නිර්දේශය 19 වෙනි MCQ ට උත්තරේ 2 කියලා තමයි බාර ගන්න වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ බලමු. මේක ඇවිල්ලා 2012 නව නිර්දේශයේ 23 වෙනි MCQ එක. 2012 නව නිර්දේශයේ 23 වෙනි MCQ එක. මේ කියන මෙහෙම එකක්. හරිද? මේ කියනවා කාලයේ t සමාන බිඳුවේදී නිශ්චලතාවයේ සිට නිදහසේ පහළට වැටෙන වස්තුවක ඡායාරූප පළමුවෙන් t සමාන බිඳුවේදී සහ එයින් පසු එක් එක් තප්පරයේ අවසානයේදී කැමරාවක් ආධාරයෙන් ගන්නවලු. එක් එක් තප්පරය අවසානයේදී වස්තුවේ පිහිටීම නිවැරදිව දැක්වෙන්නේ පහත් දැක්වෙන කවර රූප සටහන මගින්ද කියලා අහනවා. රූප සටහන් වල සිරස් අක්ෂය මගින් නිරූපණය වන්නේ වස්තුව ගමන් කළ දුර d. හරි. ඒ කියන්නේ කොහොම හරි නිශ්චලතාවයේ අතහරන පහළට වැටෙන වස්තුවක තප්පරයෙන් තප්පරයට එයාගේ අරන් තියෙන මොනවද? ෆොටෝ අරන් තියෙනවා. එතකොට එයාගේ ඇත්තටම දුරේ පිහිටීම අහන්නේ කොහොම දුරේ පිහිටීම තියෙන්නේ කොහොමද කියලා අහන්නේ. හරි පොඩි ප්‍රශ්නයක්. හරි මෙතනින් වස්තුව අතහැරියා කියලා හිතන්නකො. මෙතනින් වස්තුව අතහැරියා. මේ තියෙන t සමානයි බිඳුව. හරිද? ඊළඟ ෆොටෝ එක වදිනවා t සමානයි 1. කොහොමද සිරස් පහළට වැටෙන්නේ? ඊළඟ t සමානයි 1. හරිද? එතකොට ඔයා දන්නවා මෙන්න මේ ගියපු දුර ඔයාට හොයාගන්න පුළුවන් පල්ලෙහාට s සමානයි ut ධන භාගයක් at වර්ගයේ සමීකරණය දැම්මොත් s කියලා කියන්නේ මෙයා ගමන් කරපු පල්ලෙහාට ගමන් කරපු දුර නිශ්චලතාවයෙන් පටන් ගන්න එහෙත් ආරම්භක ප්‍රවේගයක් නැහැ පල්ලෙහාට පළවෙනි තප්පරේනේ පළවෙනි තප්පරේ අවසානයේ ගමන් කරපු දුර හොයන්නේ කී වර්ගයේ. එතකොට s කියා කියනවා මීටර් 5ක්. තේරුණාද? දැන් මෙන්න මේ දුර මීටර් කීයද? මෙන්න මේ දුර. තප්පරයකට පස්සේ මෙයාගේ ෆොටෝ එක වදිනකොට මේ දුර මීටර් 5යි. හරිද? ඊළඟට තප්පර දෙකකට පස්සේ හරිද? තප්පර දෙකකට පස්සේ s සමානයි ut ධන භාගයක් at වර්ගයේ දැම්මෝ s1 කියලා ගමු. s1 මේක s2. ඒ වෙලාවේදී විස්ථාපනයේ නිශ්චලතාවය පටන් ගන්නෙ භාගයේ තොරණේ ප්‍රමාණය දෙක මේ වගේ හැටි. හරි.
තප්පර දෙකකට පස්සේ දෙකේ වර්ගය. එතකොට මීටර 20ක්. තේරුණාද? එතකොට මෙතන ඉඳන් මීටර 20ක්. හරිද? එතකොට මෙතන ඉඳන් මීටර 15ක්. ඔයා දන්නවා ඕකේ. පළවෙනි තප්පරේ වැටෙන්නේ අනුපාතය දන්නවනේ 1ට 7. එතකොට 1 කියන්නේ 5යි නම් මෙයා 3යි 1ට 3ට. එතකොට 5 වරක් 3 15 මීටර වෙනවා. හරිද? රයිට්. අහන්නේ ඔන්න ඕකට ගැලපෙන උත්තරේ මොකක්ද කියලා අහන්න. ඒතර පළවෙනි t = 1ේදී මීටර 5ක් වෙනවා. t = 2ේදී මුළු දුර මීටර 20ක් වෙනවා. ඔන්න ඔය ලක්ෂණේ තියෙන්නේ හතරවෙනි උත්තරේ විතරයි. ඔන්න ඔය ලක්ෂණේ තියෙන හතරවෙනි උත්තරේ විතරයි. එහෙන් බලපුවාම 2012 නිව් සිලබස් එකේ 23 වෙනි MCQ එකට උත්තරේ 4 කියලා බාර ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ බලමු. 2012 අලුත් නව නිර්දේශයේ 42 MCQ එක. 2012 නිව් සිලබස් 42 MCQ එක. කාලය සමග අංශක ප්‍රවේගයේ විචලන රූපේ පෙන්වා ඇත. අනුරූප විස්ථාපන කාල වක්‍රය වඩාත් හොඳින් නිරූපණය වෙන්නේ. ප්‍රවේග කාල පස්සාරයේ දීලා තියෙනවා. ඒකට අනුරූප විස්ථාපන කාල පස්සාරය අඳිනවා. අපි මුලින්ම බලමු ප්‍රවේග කාල පස්සාරය අඳ ගමු දීලා තියෙන එක. මේක v t. මුලින්ම ප්‍රවේග කාල මුලින්ම ත්වරණයක්. ඊට පස්සේ ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. ඊට පස්සේ මන්දනය වෙනවා. ඊට පස්සේ ආය ත්වරණය වෙනවා. මොහොම කාරණාවක් තියෙනවා. ඔන්න ඔය සිදුවීම තියෙනවා. එතකොට ඔන්න ඔය කාරණාව තියෙනවා. රයිට්. මේකට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරය අන්න මම ඔක පහෙම අඳින්න. ST ප්‍රස්ථාරය ඔක පහෙම අඳින්න. හරි. මේ තියෙන ත්වරණයක් නේ. මේ තියෙන ත්වරණයක්. එතකොට ත්වරණයක් තියෙන. මේක අනිවාර්යෙන් මෙහෙම නිරූපණය වෙන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන ඒකාකාර ප්‍රවේගයක්. විස්ථාපන ඒකාකාර ප්‍රවේගය. ඊට පස්සේ මෙතනින් එහාට තියෙන මොකද්ද? මන්දනය. ඊට පස්සේ මෙතන මෙතනින් එහාට ආයේ මන්දනය. ඔන්න ඔහොම තමයි. එතකොට ඔන්න ඔහොම තියෙන පිළිතුර වෙන්නේ. වා කිසිම හේතුවක් නිසාවත් දැන් මෙයාගේ වර්ගඵලයට වඩා වැඩි. ඒ හින්දා කිසිම වෙලාවකවත් ප්‍රස්ථාරයේ මේ විස්ථාපනය පටන් ගත්ත තැනට වෙන්නේ නැහැ. එහෙන් බලපුවාම උත්තර වාට අයින් කරන්න පුළුවන් 1 3 4 1 3 4 කියන පිළිතුරු අයින් කරන්න පුළුවන් වාට. හරි පැහැදිලිවම 1 3 4 පිළිතුරු අයින් කරන්න පුළුවන්. එහෙන් බලපුවාම පිළිතුරු වෙන්නේ මෙන්න මේ පිළිතුරු. රයිට්. එතකොට 40 ඒ කියන්නේ උත්තරේ 5 ආන්සර් එක 5 කියලා තමයි බාර ගන්න. ඒ කියන්නේ 2012 අලුත් නිර්දේශයේ 42 වෙනි MCQ. උත්තරේ 5. හරි. මේ විදිහට තමයි හැදෙන්න ඕනේ. ඊළඟට බලන්න 2012 පැරණි නිර්දේශයේ 24 වෙනි MCQ එක. 2012 පැරණි නිර්දේශයේ 24 වෙනි MCQ එක. මේ කියන කාලයේ t = බිඳුවේදී මූල ලක්ෂයේ y = බිඳුවේ සිට y අක්ෂය ඔස්සේ සිරස් උඩු අතර v1 ප්‍රවේගයකින් අංශුවක් විදින අතර එම මොහොතේම h උසක සිට y = h වෙනකොට y අක්ෂය ඔස්සේ v2 වේගයේ වෙනත් අංශුවක් සිරස්ව පහළට විදිනු ලැබේ. අංශු දෙක t = t කාලයේදී අංශු දෙක h බෙදීම දෙක උසකදී හමු වෙනවා නම් අපිට දීලා දිනවා මේ මොකක්ද ඒ කියන්නේ මේ සම්බන්ධයක් දීලා දිනවා මොන සම්බන්ධයද උත්තරේ වෙන්නේ කියලා අහනවා. හරි බලමු. හරිද මෙහෙම එක අංශුවක් තියෙනවා මේ අංශුව අපි මේක a කියලා ගමු. මේ අංශුව සිරස් ඉහළට විදිනවලු v1 වේගයකින්. එයාට හරියටම පල්ලෙහා තියෙන හරියටම සිරස් ඉහළ තියෙන b කියන අංශුව පල්ලෙහාට විදිනවලු v2 වේගයකින්. මේ දෙන්න තියෙන්නේ h උසකින්ලු. h උසකින්ලු. හරිද? හැබැයි මේ දෙන්න හරියට හමු වෙන වෙලාවේදී හරිද? බෙදීම මුළු ශේෂණක් මේ උස කීයද? ඒකත් h බෙදීම 2යි. පැහැදිලිද? මේකත් h බෙදීම 2යි. නේද? රයිට්. ඒකත් h බෙදීම 2යි. හරි. මෙන්න මෙතන තමයි හමු වෙන ස්ථානය. මෙන්න මෙතනදී ගැටෙනවා කියලා. මේ වස්තු දෙක ගැටෙනවා. මේ හරි. මේ තමයි ගැටෙන ස්ථානය. ගැටෙන ස්ථානය.
මං කිව්වා මේ මොනවද මේ ගුරුත්වාර්ථයේ සිරස් චලිතවල වැදගත්ම සමීකරණය තමයි. ඒ කියන්නේ මේ වගේ තියෙන දත්තත් එක්ක වැදගත්ම සමීකරණය තමයි S = UT තරම් භාගයක් AT වර්ග කියන සමීකරණය. හරිද? ඕක තමයි දාන්න තියෙන්නේ. බලමු. මුලින්ම මම මෙයාගේ ඒට ඒ කියන කෙනා චලනය වෙන්නේ ඉහළටනේ. දැන් ඊට දානවා සිරස් ඉහළට S = UT ධන භාගයක් AT වර්ගය. තොර සිරස් ඉහළට මෙයා හප් වෙනකොට එයා ගමන් කරන දුර h බෙදීම 2යි. ආරම්භක ප්‍රවේගය v1 ගත වෙන කාලය t. දැන් මෙයා t = බිඳුවේ චලිතය පටන් අරන් හැප්පෙද්දි t = t ලු. හැප්පෙනකොට t = t ලු. එහෙනම් මේ දෙන්නම චලිත වෙලා තියෙන කාලය කීයද? t. සිම්පල් t කාලය තමයි චලන වෙලා තියෙන්නේ. මෙයා ඉහළට යන්නේ. මෙයා ඉහළට යන විදිහ ඍණ භාගයක් gt වර්ගනේ. මම තොරණේ 10 දාන්නේ gt වර්ගය. මේක පළවෙනි සමීකරණය කියලා ගන්න. b කියන වස්තුවට දානවා ඊළඟට b කියන කෙනා පල්ලෙහාට විසි කරන්න. එයාට පහළට දානවා s = ut ධන භාගයක් at වර්ගය කියන සමීකරණය. හරිද? හරි. ඊළඟට හරි. පල්ලෙහාට එයාගේ විස්ථාපන කීයද? h බෙදීම 2යි. එයාත් h බෙදීම මේක v2 ගත වෙන කාලේ t පල්ලෙහාට ඉඳ ත්වරණය දඩ භාගයයි g. දැන් බලන්න ඕන අපිට දීලා තියෙන උත්තරත් එක්ක මොකද්ද ප්‍රවේග දෙකේ වෙනසක් ගන්න තියෙන්නේ. ප්‍රවේග දෙකේ වෙනසක් ගන්න තියෙන්නේ. හරි. මේ සමීකරණය මෙහෙමයි. මේ ප්‍රශ්නයක් තියෙනවානේ. අනේ බල ප්‍රවේග දෙකේ වෙනසක් ගන්න තියෙන්නේ. අපිට පැහැදිලි වෙනවා ප්‍රවේග එක්ක වර්ග වෙනසක් එහෙම නැත්නම් ප්‍රවේග වෙනසක් ඔය වගේ එකක් තියෙනවා. හරි. එතකොට අපි බලමු මේකේ 1යි 2යි සමානයිනේ. 1යි 2යි සමානයි. අපොට සමාන කරලා බලමු. නේ? 1යි 2යි සමානයි. සමාන කරලා. එකතු කරත් හරි. එකතු කරත් හරි. හරි. එකතු කරත් හරි. අපි බලමු මොකක් හරි බලමු. සමාන කරලා බලමු. එක සමානයි දෙක. h බෙදීම 2 සමාන කරනවා. මේක සමාන වුණාම v1t ඍණ භාගයක් gt වර්ගය සමානයි v2 ධන භාගයක් gt වර්ගය. පැහැදිලිද? right. මෙයාගේ මම මේක මේ පැත්තට v1t ඍණ v2t මේක මෙහා පැත්තට ගියපුවාම ධන වෙනවා. නේද? ධන වෙනවා. ධන වුණාම දෙන්න එකතු වෙලා භාගයේ gt වර්ගයේ භාගයේ gt වර්ගය එකතු වුණාම gt වර්ගයක් එනවා. t බිඳුව වෙන්න බෑනේ. එහෙනම් t කැපෙනවා. එතකොට අවසානයේ v1 ඍණ v2 සමානයි gt කියලා උත්තරය. v1 ඍණ v2 සමානයි gt. ඔහොම උත්තරයක් බලන්න තියෙනවා. පස්වෙනි උත්තරය. පැහැදිලිද? පස්වෙනි උත්තරේ විදිහට බාර ගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ සාමාන්‍ය විස්ථාපන කාලෙ මේ ගුරුත්වයේ යටතේ සිරස් චලිතය හා සම්බන්ධ ගැටලුවක් ආවොත් මෙන්න මේ සමීකරණය ප්‍රධානයි. හොඳයි. මේ සමීකරණය දාලා බලන්න. හරිද? ඔය හුඟක් සම්බන්ධතාව පෙන්වන්න තියෙනකොට මේ සමීකරණය දාලා බලන්න. හුඟක් වෙලාවට උත්තරයක් ගන්න පුළුවන්. හරි? right. එතකොට ඔයාලට v1 ඍණ v2 සමානයි gt කියන උත්තරයක් තියෙනවා. එහෙම බලපුවාම 2012 පැරණි නිර්දේශයේ 24 වෙනි MCQ ට උත්තරේ 5 කියලා තමයි බාරගන්න. අපි ඊළඟ ප්‍රශ්න බලමු. ඊළඟ එක කියනවා මෙහෙම. 2013 නව නිර්දේශයේ 8 වෙනි MCQ එක. 2013 නව නිර්දේශයේ 8 වෙනි MCQ එක. මේක කියනවා මෙහෙම. රූපයේ දැක්වෙන ආකාරයට තිරසට තීටා කෝණයක් සාධන දිශාවකට v ප්‍රවේගයකින් වස්තුවක් ගුරුත්වාකර්ෂණයේ යටතේ ප්‍රක්ෂේපණය කරනවලු. කාලයේ t සමග වස්තුවේ ප්‍රවේගය තිරස් ප්‍රවේග සංරචකයේ uh ලු සිරස් ප්‍රවේග සංරචකයේ uv ලු. හරිද? horizontal vertical කියන අදහසින් තමයි h සහ v දාලා තියෙන්නේ. විචාරණ නිවැරදිව දැක්කන්නේ පහ සඳහා පස් ආර වලින් කුමකින්ද? ශිප්ට් එකක් දීලා තියෙනවා. එයා මෙන්න මෙහෙම යනවලු. මෙන්න මෙහෙම යනවා. දකින්න. මෙන්න මෙහෙමනේ යන්නේ. මෙයාගේ කරන වේගය v කියලා තියෙනවා ගානේ. හරිද? ඊළඟට v වේගයෙන් ප්‍රක්ෂේපණය කරනවලු මෙයාගේ තිරස් ප්‍රවේග සංරචකය. මෙයාගේ තිරස් ප්‍රවේග සංරචකය කියන්නේ මේ සංරචකය සහ සිරස් ප්‍රවේග සංරචකය. තිරස් ප්‍රවේග සංරචකය වෙන්නේ
UH හරිද සිරස් ප්‍රවේග සංරචකය වෙන්නේ UV ඔන්න ඔය සංරචක දෙකේ විචලනය අහනවා ඔයා දන්නවා මෙයාගේ තිරස් ප්‍රවේග සංරචකය වෙනස් වෙන්නේ නැහැ හරිද ඇයි මේ පැත්තට තොරණයක් නැහැනේ මේ පැත්තට තොරණයක් නැහැ හින්දා ඔය ඒකාකාර ප්‍රවේග ප්‍රස්ථාරයේ මේකද එයාගේ UH ඒක වෙනසක් වෙන්නේ පැහැදිලි ඒක වෙනසක් වෙන්නේ ඊළඟට මේ UV එක UV කියලා කියන්නේ තිරස් ප්‍රවේග සිරස් ප්‍රවේග සංරචකය සිරස් ප්‍රවේග සංරචකය දෙන්නේ මෙයා ප්‍රවේගය අඩු කර කර යනවා මන්දරෙන් යනවා ඉහළ ප්‍රවේගය අඩු වෙවි ඉහළ ගිහිල්ලා මොකද වෙන්නේ ඊට පස්සේ උපරිම උසේදී එයාගේ ප්‍රවේගය බිඳුවක් වෙනවා රයිට් එහෙනම් බලපුවාම උත්තරේ මොකද්ද ගන්න වෙන්නේ උත්තරේ න කෙලිම පැහැදිලි මෙන්න මෙහෙම ඇවිල්ලා විතර මේ වක්‍රයක් නෙමෙයි තියෙන්නේ සරල රේඛාවක් මෙන්න මෙහෙම ආවා මෙතනින් පහළට ගියා හරිද මෙතනදී ප්‍රවේගය බිඳුවක් වෙනවා ක්ෂණික නිශ්චල වෙනවා ඊට පස්සේ දිශාව මාරු වෙලා අනිත් පැත්තට යනවා පැහැදිලිද ඔන්න ඕක තමයි මේක තමයි එතකොට මෙයාගේ UV වෙන්නේ හරිද UV වෙන්නේ ඒ කියන්නේ සිරස් ප්‍රවේග සංරචකය හරිද ඉහළට මන්දරෙන් ගිහිල්ලා පල්ලයට තොරණගෙන පැහැදිලි රයිට් ඔන්න ඔය කාරණාව පැහැදිලි වෙන්න ඕන ඕක අපි මේ වගේ ගානක් කලිනුත් අපි කරා හරි පාස් පේපර්ස් වලින්ම කලින්ම කරා රයිට් 2013 නව නිර්දේශයේ 8 වෙනි MCQ එකට පිළිතුර 5 කියලා තමයි බාර ගන්න පුළුවන්